රයිට් එතකොට අපි අර අපජලය කියන කතාවටත් අපි එන්න ඕනේ. කතා කරන්න. දැන් කොහොමද අපි අපජලය පිරිසිදු කරගන්නේ? අප තමයි අද මේක කතා කරන්න යන්නේ අපජලය. තාමත් ලංකාවේ හරි. අපි ඉතින් කනගාටු වෙන්න ඕන දේවල්. ලංකාවේ අපිට මේ ලොකුවට හැම නගරයකම තියෙන අපජලය බැහැර කරන්න සෙන්ට්‍රලයිස්ඩ් මධ්‍යගත සිස්ටම් එකක් නැහැ නේද? මධ්‍යගත සිස්ටම් එකක් නැහැ. ඒ කියන්නේ සෙන්ට්‍රල් සිස්ටම් එකක් නැහැ. හෝටල් වලින්, ගෙවල් වලින්, පොදු ස්ථාන වලින් එන අපජලය එනවනේ. හෝදන ඒවායින් එනවා, ටොයිලට්ස් වලින් එනවා, කැම බීම උයන පිහන තැන් වල ඉතුරු ඒවා එනවා, නාන කරන ඒවායින් එනවා, කාණු වලින් කොහොම හරි එනවනේ. ඒ අපජලය කළමනාකරණය කරන මධ්‍යස්ථාන හැටියට එක එක නගරයට එක එක අපි ගාව තියෙනවද? අපි ගාව නැහැ. අපි කරන්නේ හැමෝම කරන්නේ තමන්ගේ අපජලය ඔය මොකක් හරි වලක් කපලා ඒකට වක් කරන එක තමයි. ඒක පිරුණාම ගලි බවුසරේ ගෙනහැලා පුරවලා පටෝල යවනවා. ඒවා ඒ මිනිස්සු ගිහිල්ලා පොල් වතු වලට දානවා. ඉස්සරට මොහොතට දාන දුන්න මන් දන්නේ දැන් මොහොතට දාන්න දෙන්නේ නැහැ. ඔබ දැනන් හිටියේ නැද්ද ගලි බවුසරේ අරන් ගිහලා කොහෙටද ගහන්නේ කියලා? කොහෙටද දාන්නේ කියලා? මෝටර දාලා මොහොතට ගහ හිටියේ. මන් දන්නේ තාම ගහන්න දෙනවද කියලා. අනේ මොහොතට ගහන්නේ. කිසිම නෑනේ අපේ. මොහොතට ගහන්න කියන්නේ මේ ගිහිල්ලා ඇමරිකාව කිට්ටුව මොහොතට ගහනවද? අනේ නෑ. මේ අපේ රටේම මොහොදු සීමාවේ කොහේ හරි තැනකට තමයි පොඩ්ඩක් එහාට ගිහිල්ලා දාලා ගහන්නේ. පීනනවත් එක්කෝ නේද? ඒක කියන්නේ. තිබිහාඳුරනේ. එහෙමත් කරනවනේ අපි. ඉතින් හරි ප්‍රශ්න කතා කරලා වැඩක් නැහැ නේ ලොක්ක උත්තර නැත්තම්. අද අපි කතා කරනවා ජෝකාසු සිස්ටම්ස් ගැන. නිකන් නෙමෙයි. ඩයිකි ඇක්සිස් ජෝකාසු. ඒ තමයි ඔරිජිනල් ජපානයෙන් ආපු ජෝකාසු සිස්ටම් එක. දැන් ජෝකාසු නීතිය සහ සිස්ටම් එක ජපානයේ එස්ටැබ්ලිෂ් කරලා නීතිගත කළා අවුරුදු 70ක්. දැන් ඩයිකි ඇක්සිස් ජෝකාසු අවුරුදු 67ක් විතර. ඒගොල්ලෝ සීන් එකේ ඉන්නේ. يعني පටන් ගත්ත මුල් කාලෙම වගේ. ජපානි හොයාගත්ත මේ අපජලය කළමනාකරණය කරලා පිරිපහදු කරලා සුපිරිසුදු ජලය බවට පත් කරන්න හොයාගත්ත අදට ජප්පෝ ආඩම්බරෙන් කතා කරන සුපිරි පරි සිස්ටම් එක. හැබැයි දැන් ලංකාවේ වෙලා තියෙන හැම එකටම මොකක් හරි එකක් හොයාගන්න ඕනේ. මොන්න ඔරිජිනල් එක ආවත් නැහැ. කවුරු හරි මැච් එකක් ගහන පොරක් දෙකක්. ඒ මේ නියම භූමිය මේක නම්. ඒකට නම් මෙහෙව් භූමියක් නැහැ. අපිත් ගිහිල්ලා ඒකම ගන්නවා. අපි බලන්නේ ගානනේ. අපි මේක ජපන්ද මේක අවුරුදු 67ක් තිස්සේ මේ තාක්ෂණය දන්න එකක්ද? ඒව වැඩක් නැහැ අපිට. ගාන අඩුයි නම් දෙන්න වැඩේ කරුන් නැතුන කමක් නැහැ. ඉතින් අපි සන්තෝෂ වෙමු. චීනේ ඉන්දුනීසියාව සිංගප්පූරුව කෙන්යා වියට්නාමේ මියන්මාරේ බංග්ලාදේශය ඒ රටවල් වල තියෙනවා ඩයිකි ඇක්සිස් ජෝකාසු සිස්ටම් සදන කර්මාන්ත ශාලා. ලංකාවටත් එකක් තියෙනවා. ලංකාවේ ඉංජිනේරුවෝ වැඩ කරනවා. ලංකාවේ පුහුණුවලත් සේවක මණ්ඩලය වැඩ කරනවා. දන්න කෙන විශේෂඥයෝ ඉන්නවා ඒ සබ්ජෙක්ට් එක සම්බන්ධව. ඕන කුණු වතුරක් ඕන ටොයිලට්ස් වලින් එනවා පවා සිස්ටම් 4ක් ඒ තනි සිස්ටම් එකේ කෑලි 4 චේම්බර්ස් 4න් මේ පැත්තෙන් එනකොට ක්ලෝරින් ෆිල්ටර් එකෙන් පෙරලා එනකොට ආයි වැඩක් ගන්න පුළුවන් වතුර පිරිසුදුම ජලය. පැය 17ක් ඇතුළත දාන ඕන වතුරක් පිරිසුදු ලැහැ පැත්තෙන් එනවා. කොහොමද සිස්ටම්? ඒකනේ නේද? කන් හිතන්න. කොහොමද සිස්ටම් එක කියලා හිතන්න. එතකොට ජප්පෝ හැමදාම මම එකක් දන්නවා. ජප්පා කරන වැඩේට 100,000ක් අවංකයි. වංගු නැහැ. ඒ සමහර අය කියනවා මේ ඩයිකි ඇක්සිස් එකට වඩා අර කම්පැනියේ මේ ජෝකාසු ඒගොල්ලොත් කරනවා ගණන් අඩුයි කියලා. ඒගොල්ලෝ කරන විදිය මම කියන්නේ. අපි හිතමු බිල්ඩිමක්. අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එකක්. හිතමු ගෙවල් 200ක් තියෙනවා. ඒක අපාර්ට්මන්ට් 200ක් තියෙනවා. මුලදී 200ම පිරෙන්නේ නැහනේ. මුලදී 200ම කෝටේෂන් හදනකොට ඔය සමහර ආයතන ඒ 200ම ගෙදර 3 දෙනා ගානේ පිරුණාම අපජලය එන ප්‍රමාණය නෙමෙයි එක්කෙනා හිටියොත් එන ප්‍රමාණයට ගණන් හදලා මේ පොඩි සිස්ටම් එකකින් මේක කරන්න පුළුවන්. ඕකට කියුබික් මීටර් 50ක් තිබ්බාම ඇති. කීයක් තිබ්බාම ඇති. බාගෙට කපලා කියන්නේ. ඉතින් ගාන අඩුයි. හැබැයි හරියටම ගැලපෙන කවදා හරි දවසක ඇපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එකට හරියටම අවශ්‍ය ප්‍රමාණය දාලා කොටේෂන් දෙක ගත්තොත් කැට තියලා කියන්නේ ඩයිකි ඇක්සිස් ලගේ ගාන අඩුයි. මූණ බල්ල ගණන් කියන්නේ යන ජපන. සාධාරණයිනේ. හරි ගාන කියන්නේ. Yes. මට හරි සන්තෝෂයි. ඩයිකි ඇක්සිස් කියලා තියෙනවා. ඕන්නම් ඒගොල්ලන්ට බේරේ වැවත් සුද්ධ කරන වැඩසටහනකට සහභාගී වෙන්න පුළුවන් කියලා. ඕකේ ගාන. S2 වහගෙන නොදැක්ක වගේ ඉන්න එපා කතා කරන්න මේ මිනිස්සුන්ට. අපි පොඩි තමයි අපි නිකන් රේඩියෝ කාරය පොඩි කොල්ලෝ කෙල්ලෝ වෙන්න ඇති. නමුත් මේවා කියන ඒවා අහලා මේවෙන් වැඩක් ගන්න. දැනෙන දෙයක් කරන්න මේ මිනිස්සුන්ට පුළුවන්. මේ දන්න මිනිස්සු සම්බන්ධ කරගන්න. රෝදේ අලුතෙන් හොයාගන්න යන්න ඕනේ නැහැ. රෝදේ හොයාගෙන ඉවරයි. ඒකෙන් වාහනයක් හදන විදිය හිතන්න. රෝදේ අලුතෙන් හොයාගන්න යනවා හැම වෙලාවෙම. ඔව් නෑ. රෝදේ අලුතෙන් හොයාගන්න ඕනේ නැහැ. ඒක ෂෝක් වැඩන්නේ එහෙම කරන්න පුළුවන් නේද? ඉතින් දැන් ගෙවල් වලට ජෝකාසු දාගන්න පුළුවන්. අලුතෙන් හදන ගෙවල් වලට ඔබ දාගන්න. යුතුයකමක් හැටියට හිතන්න. මගේ රටේ තියෙන බොණ්ඩ තියෙන වතුර ටික කවදාද මුළු ලෝකෙම හැරෙනවා ලංකාව දිහාට බොන වතුර නිසා. මේක තමයි බොන වතුර ටික දවසක ඉතුරු වෙයි කියලා මට නම් හිතෙන්නේ. ඔබට ආඩම්බර නැද්ද? ඒක රකින්න දායක වෙච්ච බහිරවෙක් විදියට ඉන්න මං ආසයි. ඔබ ආස නැහැ? ගෙදරට දාගන්න ජෝකාසු සිස්ටම් එක. අපි ඩයිකි ඇක්සිස් එකේ නම්බර එකක් දෙන්න. නිකන් කතා කරලා බලන්න. 076 6 380 380 076 6 380 380